දෙපැත්ත කෑම කන්න විනාඩි 15කට කලින් මෙහෙම හොඳට මෙහෙම අල්ලගෙන ඉන්නවා. ඒකද මම බඩගින්න වෙනවා. හරි? මේ සුරංගි මේ දෙපැත්ත. හරිද? මෙන්න මේ දෙපැත්ත හොඳට අල්ලන්න ඕනේ. හරි? වමල්ලා. ඊට අමතරව මෙයාට සාමාන්‍යයෙන් තව හොඳ එකක් තමයි තැම්මුම් හොදි මෙයාට දෙන්න පොන්න. දැන් රසම් වගේව තියෙන්නේ. තුබ මුල් තොටිල්ල පොතු මේකට අඹ මුල් පොඩි කෑල්ලක් දාන්න දාලා ඉඟුරු ගම්බිරි සුදුරු වුණු ඊළඟට රම්පෙසේර මිංචි කොළ ඒවා දාලා අනිත් තුන පහ ඒවා දාලා තැම්බුම් වදා හදලා බොන්න දෙන්න. අනික තමයි මෙයාට සතියේට එකපාරක් ගස් ලැබුගට වෑංජනයක් කන්න දෙන්න ඕනේ. කටවනොදකට වෑංජනයක් කන්න දෙන්න ඕනේ. ඊළඟට මෙයාට හොඳයි අන්නාසි ඉදිච්ච ගෙඩියක් අරගන්න. අර මේකේ භාගයක් අරන් මේක පොත් ඇරලා පොඩි කෑලි වලට කපලා මේක දාන්න මේ බ්ලෙන්ඩර් එකට දාන්න. දාලා මේකට බෙහෙත් කරලා දෙනවා පෙතිපුවක් කියලා. පෙතිපුවක් නැත්නම් අමු ගොලෑපුවක් අරන් ගොලෑපුවක් කියන්නේ අර සාමාන්‍ය පැහිච්ච නැති පුවක් අරගෙන පෙති කපලා මේක වේලෙන්න තියනවා. ඊට පස්සේ මේක පෙතිපුවක් තමයි ඒක. ඒකෙන් තේ හැඳි දෙකක් දාලා තල්සූගිරි කියන එක බෙහෙත් කරේ දිනවා. ඒකෙන් මේ හැඳි දෙකක් දාලා දෙහිගිරි බෑයක ඉස්ම දාලා මේක හොඳට මිරිකන්න ඉස්ම ටික මිරිකලා හොඳට බ්ලෙන්ඩ් කරලා මේක බොන්න දෙන්න. උදේට. ඕක සාමාන්‍යයෙන් දවස් 3-4ක් කරද්දී ශරීරයේ තියෙන සෙම ගතිය සම්පූර්ණයෙන් මෙයාගේ අඩු වෙලා යනවා. කැම රුචිය හොඳට මෙයාට වර්ධනය වෙනවා. කැම දිරවන්න ගන්නවා. ඊළඟට මෙයාට සාමාන්‍යයෙන් ওই කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්ක, වැටකොළු, පතෝල, බන්නක්ක, කොහිල, බෝංචි, පොඩි මාළු ඒ වගේ දේවල් තමයි මෙයාට කන්න බොන්න හොඳ. අනික තමයි කොළ జాති වැඩිපුර කන්න ඕනේ. ඔය චපම්බටු කොළ විශේෂයෙන්ම එරබුදු කොළ කියන එක. එරබුදු කොළ අනිවාර්යයෙන්ම කන්න ඕනේ. මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. හරි. ඔය ටික කරද්දී සම්පූර්ණ සුව වෙනවා මෙයාට. අනික තමයි විශේෂයෙන්ම මෙයාට අපි පූජා කරන සුදු පාට ඕලුමල් තියෙන්නේ. ඒ ඕලුමල් දණ්ඩ අරගන්න. අරගෙන මේක අපි කොහිල හදනවා වගේ හදලා ව්‍යංජනයක් හදලා කන්න දෙන්න මෙයාට. ගොඩාක් හොඳයි. ඔය ටික කරන්න. අනික ඔය වදමල් එහෙම තම්බල කරන එක සුදු පාට කොකුරු වදමල් තියෙන්නේ. නිල් කඩොළු මල් තම්බල කරන එක හොඳයි කරන්නේ.